හෙලෝ කොහමද ඔයාලට මං අද ගෙනාව බබාට දුන්න බ්‍රෙක්ෆාස්ට් රෙසිපි එකක්. ඉතින් මං අද යාට දෙන්නේ කඩල වලින් කැඳ එකක්. ඉතින් මේකට මම කඩල, සුවතල් හාල්, ඒ වගේම කෙසෙල් ගෙඩියක්, පොල් කිරි පාවිච්චි කරනවා. මම මේකට අරන් තියන්නේ සොබාකෝ එකේ සුවඳල් හාල් කැඳ එක. ඒකේ අසූද හාල්, පච්ච පෙරුමාල්, සුවඳල් කියන හාල් වර්ග තුනම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේක හදන්න හරිම ලේසි. මුලින්ම වතුර ටිකක් ලිපේ තියාගෙන ඒක ටිකක් රත් වීගෙන ඉද්දි මම ඒකට සුවඳල් හාල් එකකින් මේස හැන්දක් දානවා. ඒක ටිකක් වෙලා රත් වීගෙන එද්දි ඝන වෙද්දි ඔයාට තේරෙනවනේ ලිප අඩුම තියලා හොඳට මේක හැඳි ගාගෙන ඊට පස්සේ මම ඒකට දානවා කඩල. කඩල මම ගත්තේ හොඳටම තඹගෙන පොතු ටික අයින් කරලා එක චුට්ටක් තාලලා තමයි මම මේක අරන් තියෙන්නේ. මොකද එතකොට ලේසියිනේ හදාගන්න. මගේ බබාට දැන් මාස 8යි. ඉතින් එයාට දැන් මම චුට්ට කෑලි කන්න හුරු කරලා තියෙන්නේ. හැබැයි මේක මම එයාට දුන්නේ නම් මත් ගාගෙන. ඔයාට පුළුවන් කෑලි කන බබෙක් නම් මේකේ කඩල ටිකක් පොඩි කරාට පස්සේ තියෙන කෑලි ප්‍රමාණයට දෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කඩල ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳටම හැඳි ගාගෙන තියාගෙන මම ඒකට එකතු කර ගන්නවා පොල් කිරි. පොල් කිරි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට බබා කන ප්‍රමාණයට එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ පොල් කිරි ටික හොඳට පැහෙනකම් මේක තව ටිකක් වෙලා ලිපේ තියාගෙන හොඳටම නිවුණාට පස්සේ මත් ගාගෙන හරි අවුරුද්දකට වැඩි බබෙක් හෝ ඔයා බබාට කෑලි දෙනවා නම් එයාට මේ විදිහට කන්න පුළුවන් නම් එහෙම හරි එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරගෙන හරි බබාට මේක දෙන්න පුළුවන්. ඉතින් ඔයා තාම බබාට පොල් කිරි ඉන්ට්‍රොඩියුස් කරලා නැත්නම් ඔයාට මේක වතුරෙන් උනත් හදන්න පුළුවන්. එතකොට අපි කෙසෙල් ගෙඩියක් ඇඩ් කරන නිසා එයාට රසයේ කිසි වෙනසක් එන්නේ නැහැ. ඉතින් මේක හරීම රසයි වගේම හරීම ගුණ කෑමක්. ඉතින් ඔයත් බබාට හදලා දීලා බලලා මට කියන්නකෝ ඔයා ආසාවෙන් කෑවද කියලා. ඒ අතරේ මම කෙසෙල් ගෙඩියත් හොඳට මෑෂ් කරගෙන කෑමකට ඇඩ් කරන්න ලෑස්ති කරගත්තා. ඉතින් ඔයාට බබාට කෙසෙල් ගෙඩිය මෑෂ් කරගෙන හරි ඒකත් කෑමකටම දාලා බ්ලෙන්ඩ් කරගෙන හරි මත් ගාගෙන හරි දෙන්න පුළුවන්. ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා බබාට කඩල ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා නම් තමයි මේ රෙසිපි එක ඔයාට හදන්න පුළුවන්. ඉතින් දැන් මේ කෑම එක නම් හැදලා ඉවරයි. ඊට පස්සේ හොඳටම නිවුණාට පස්සේ මම මත් ගාගෙන මෙන්න මේ විදියට කෙසෙල් ගෙඩියත් ඒකට ඇඩ් කළා. මෙන්න මේ විදියට තමයි බබාට දුන්නේ. ඉතින් ඔයාටත් මේක හදලා දීලා බලන්න පුළුවන්. ආයිමත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්. Thanks for watching.